හරියම ඊළඟට තියෙන්නේ ඇල්කයින වල ප්‍රතික්‍රියා. කියන්නේ ඇල්කයින වලින් මොනවද කරන්න පුළුවන්? ඇල්කයින වලින් ඉස්සරහට මොනවද කරගන්න පුළුවන් කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. මුල අපි හයිඩ්‍රජනීකරණය ගැන කතා කරමු. ඇල්කයින හයිඩ්‍රජනීකරණය අවස්ථා දෙකකට සිද්ධ වෙනවා. උත්ප්‍රේරක කියන්නේ මේක උත්ප්‍රේරක රහිත නෙමෙයි. හරියටම ගත්තොත් උත්ප්‍රේරකයක් දානවා. ඒ වුණාට මේක අර විශේෂිත අවස්ථාවක් නෙමෙයි. අර සාමාන්‍ය තත්ත්වයට තියෙන්නේ. කියලා ලියන්න ඕනේ. සාමාන්‍ය තත්ත්වයට තියෙන්නේ මේක විශේෂිත තත්ත්වයට එකක්. සාමාන්‍ය ළමයි ටික පොඩ්ඩක් ලියද්දී අවුල් වුණා. විශේෂ තත්ත්වය යටතේ. නැත්නම් මේක පාලිත කියලාත් කියනවා. පාලිත හයිඩ්‍රජනීකරණය කියලාත් කියන්නේ මේකටම තමයි. එතකොට සාමාන්‍ය අවස්ථාවේදී මේ වගේ ඇල්කයිනයක් ගත්තොත් ළමයි මේකට අපි හයිඩ්‍රජන් එක්ක නිකල් නැත්නම් ප්ලැටිනම් මේවා එකක් මේවා එකක්. මේ නිකල් ප්ලැටිනම් පැලේඩියම් ඔය වගේ උත්ප්‍රේරකයක් එකක් දැම්මොත් මේකේ වෙන්නේ අර අපි ඇල්කයිනේදී මේ හයිඩ්‍රජන් වලින් මේව බන්ධන ටික දාගෙන සම්පූර්ණ කරේ. ඒතර මෙතනදී වෙන්නේ මේ හැම එකකටම හයිඩ්‍රජන් දෙන එක. එතකොට මෙයාලාගේ දැන් මෙහෙම ගත්තොත් මෙයාට හයිඩ්‍රජන් එකක් දුන්න මෙයාට දැන් මෙයාගේ මේ බන්ධන ටික හයිඩ්‍රජන් වලින් සම්පූර්ණ කරන එක. දැන් මෙතන ද්විත්ව බන්ධනයක් තියෙනවා. මෙතන මෙයාට H එකක් දෙනවා, මෙයාටත් H එකක් දෙනවා. මෙයා ළඟ H එකක් ඉන්නවා. එතකොට මෙයාගේ බන්ධන හතර සම්පූර්ණ වෙන විදිහට H දෙන එක තමයි මෙතනදී වෙන්නේ. එතකොට මෙයාගේ දැනට H දෙකක් ඉන්නවා, මෙයාට H වෙනවා. පාලනයක් නැතුව යද්දි වෙන්නේ CH3CH2CH3. පාලනයක් නැතුව හයිඩ්‍රජන් ආකලනය කෙරෙව්වොත් මේ වගේ ඇල්කයින් එකට ඒක ඇල්කේනය දක්වා යනවා. එතකොට දෙවෙනි අවස්ථාව පාලිත හයිඩ්‍රජනීකරණය. මේක විශේෂ අවස්ථාවක්. මේක ලින්ඩ්ලර් ප්‍රතිකාරකය. ලින්ඩ්ලා ප්‍රතිකාරකය දාලා තමයි මේක කරන්නේ. හරිද? ඒ ප්‍රතිකාරකය සම්පූර්ණ විදිහට ගත්තොත් ඒකට කියන්නේ ලින්ඩ්ලා ප්‍රතිකාරකය කියලා. එතකොට මේ වගේ ඇල් කයිනයක් ගත්තොත් මේකට හයිඩ්‍රජන් එක්ක පැලේඩියම් දාලා බේරියම් සල්ෆේට් දාලා ක්විනෝලින්. ඒ ක්විනෝලින් කියන සංයෝගය මොකක්ද කියන එක අපිට අදාළ නැහැ. මේ මොකක්ද කියලා මේක ක්විනෝලින් කියලා කිව්වම ලියවම ඇති. ක්විනෝලින් හයිඩ්‍රජන් එක්ක පැලේඩියම් දාලා බේරියම් සල්ෆේට් දාලා ක්විනෝලින් දානවා. එතකොට තමයි මේ ලින්ඩ්ලා ප්‍රතිකාරකය කියන්නේ මෙන්න මේකට තියෙන තනි වචනයක්. ලින්ඩ්ලා ප්‍රතිකාරකය කියන එක අඳුරගත්තට මෙතන පරිවර්තනයේදී ලින්ඩ්ලා ප්‍රතිකාරකය කියලා මේක ලියන්න බෑ මෙතන. ඒතකොට ලකුණු දෙන්නේ නැහැ. ඒතකොට ලින්ඩ්ලා ප්‍රතිකාරකය දාපුවම වෙන්නේ ළමයි මෙතන මේ වගේ ප්‍රතිකාරකයක් දැම්මොත් මේ වගේ ප්‍රතිකාර මේ කියන්නේ මේ වගේ කියන්නේ පාලිත අවස්ථාවක් නැත්තම් ඒ කියන්නේ මේ ලින්ඩ්ලා ප්‍රතිකාරකය දාලා නැත්තම් එයා ඇල්කේනිය දක්වා යනවා. ඒතකොට මෙයා පාලනයක් කරගන්න හදන්නේ. එතකොට මෙයා නවතිනවා හයිඩ්‍රජන් එකතු වෙනවා. හැබැයි මෙයා එක හයිඩ්‍රජන් එකයි මෙයාට එක හයිඩ්‍රජන් එකයි මෙයාට තව හයිඩ්‍රජන් එකකුයි විතරයි ගන්න. එතකොට මෙයාට එකයි මෙයාට එකයි. එතකොට මෙයාට එකක් අරගන්නවා මෙයාට එකක් අරගන්නවා ද්විත්ව බන්ධනය දක්වා යනවා. කියන්නේ පාලිත ඇල්කයිනයකට පාලිත අවස්ථාවකදී හයිඩ්‍රජනීකරණය කෙරෙව්වොත් ඇල්කීනයක් දක්වා යන්න පුළුවන්. එතනින් හරිය යන්න බෑ. මොකද මේ උත්ප්‍රේරකයි මේවත් එක්ක තියෙන ඒවත් එක්ක යන්න බෑ. මේ දාලා තියෙන ක්විනෝලින් බේරියම් සල්ෆේට් එකකින්ද මෙයාට එතනින් හරිය යන්න බෑ. එතකොට ළමයි ඒක මතක තියාගන්න ඕනේ මේ මොන අවස්ථාවේදී කියන්නේ මේ ඇල්කයිනකින් ඇල්කේනයකට යන විදිහයි ඇල්කයිනෙම්ම ඇල්කීනේ දක්වා ගිහින් නවත්ත ගන්න ඕන විදිහයි මේ පරිවර්තන ගොඩාක් සෑහෙන්න ඕන වෙන අවස්ථා තියෙනවා.